එකපාරක් දෙපාරක් නම් කිව්වා දැන් නවත්තනාම දාන්න හිතිච්ච තැන් තියෙනවා පළවෙනි දෙවෙනි එක ටී-ෂර්ට් 200ක් විතර ගහලා ඉවරුණාට පස්සේ ඒක විකුණුන් නැති වුණාට පස්සේ මේ වගේ එනවනේ. දැන් හැබැයි ආයෙත් නෑ මම මේක පටන් ගන්න ඕනේ කියන සිතුවිල්ලක් එනවනේ. ඒ විදිහට කොහොමද හිත ශක්තිමත් කරගන්නේ? වැටෙන තැන්වලදී නැගිටින්න අපව හිත ශක්තිමත් කරගන්න ඕනේ කොහොමද තාපන්? ගොඩක්ම ඕනේ මට බ්‍රෑන්ඩ් එකක් ඕනේ කියලා හිතුවා. ඒ කියන්නේ මගේ නම ඉස්සරහට ගෙනියන්න. ඒ නිසාම තමයි මේ ආයමත් කරන්න ඕනේ කොහොම හරි. අනික ෆැෂන් ඩිසයිනින් කරන්නේ. තමන්ගේ කියලා දෙයක් තියෙනකොට වටිනවනේ ඒක. ඒ නිසා තමයි කොහොම හරි ආයෙත් නැගිට ගන්න ඕනේ කියන එක හිතෙන්නේ. මොනවා හරි දෙයක් දැන් හැමෝම අර මුල පටන් ගැනීමේ සිට තැනක් තියෙනවා. දැන් ඔයාට ඒ අතින් යම් විදිහක සපෝට් එකක් ලැබිලා තියෙනවා. ඇත්තටම කෙනෙකුගේ ශක්තියක් තව හයියක් වෙලා එනකොට පවුලෙන් වෙන්න පුළුවන්, යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න එක කොච්චර ශක්තියද? තමන්ට කොහොමද ඒක දැනෙන්නේ? දැනෙනගේ ඇත්තටම මාර සතුටක් තියෙන. ඒ කියන්නේ අර තාත්තගේ සපෝට් එක තියෙන නිසා අර බයක් නැහැ. එහෙනම් මම දැන් තාත්තා කියනම ට්‍රේනින් වෙන්න කරන්න කියලා. තාත්තා ඉන්න නිසා කිසි බයක් නැහැ. ඒ වුණාට අර තාත්තා මොනවගේ උපදෙස් දෙන්නේ? මේවා කරන්න මෙහෙම කරන්න කියලා කොයි වගේ උපදෙස් දෙවට ලැබෙන්නේ? උපදෙස් කියන්නේ කොහොමද ට්‍රේනින් වෙන්නේ කියලා මට කියන්නේ. ඒ කියන්නේ එයාගේ දැනගත්ත දේ මට ට්‍රේනින් එයාගේ දැනුමත් එක්ක ගිහිල්ලා ගන්න කියලා කියන්නේ. එයා කියනවා වෙන කට්ටියට එයා ට්‍රේනින් කරනවලු මං එන්නේ නැහැලු ට්‍රේනින් වෙන්න. එයාට තියෙන දැනුමත් එක්ක හරි. ඒ කියන්නේ ඕන ඩිසයින් එකක් එයාට පුළුවන්. හොඳට බ්ලොග් එක හදලා කපලා ඔක්කොම පුළුවන්. කවුරුත් මට තුනක් තාත්තට පුළුවන් ඒක කරන්න. ඔව් තාත්තට පුළුවන් ඒක කරන්න. දුවටත් පුළුවන් මේක. දුවට බැරි කියලා ප්‍රශ්න තියෙනවා. දුවට ඒකයි පුරුදු වෙන්න කියලා කියන්නේ. එතනයි නේද පදනම තියෙන්නේ. එතකොට මට බයක් නැහැනේ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ වැඩ කරන කට්ටියටත් මම උපදෙස් දෙන්න තාත්තට ගෙන්න ගන්නවා තාත්තට කියන්න. එතකොට අර දැන් නම් ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඒත් එක්ක ඉඳලම මේ එන ට්‍රේනින් ඒක තමයි තව දුරටත් ඉස්සරහට කියන්නේ ඒකයි තාත්තා දෙන උපදෙස් නේද මේක කරන්න මේක ඉස්සරහට ගන්න කියන එක.